ඔබේ විශ්වවිද්‍යාල සිහිනයට යන ගමන හැඩගස්වන තවත් එක් අදියරක් උසස් පෙළ ගැන කතා කරන්නයි අපි අදත් එකතු වෙලා ඉන්නේ Beyond the Classroom සමගින්. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා උසස් පෙළ දේශපාලන විද්‍යාව ඉගැන්වීම් කටයුතු වල නිරත වෙලා ඉන්න නිරෝෂන් දැඩිගමුව ආදරණීය ගුරුවරයෙක් ආයිබෝන් කියලා පිළිගන්නවා Beyond the Classroom වෙතට. මම මුලින්ම මෙහෙම ඇහුවොත් මේ බලන් ඉන්න දරුවන් වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දරුවන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව මොකක්ද මේ උසස් පෙළ ගැන කතා කරද්දී? ඇත්තටම මේ උසස් පෙළ විෂයන් තෝරා ගැනීමම ගැටලුවක්. තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන තමන්ට කරන්න පුළුවන් විෂය ධාරා තීරණය කිරීම සඳහා පාසල් මට්ටමේ මොන වගේ දායකත්වයක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට ළමයා උපකාර පන්තියට සහභාගී වෙලා උපකාරක පන්තියේ ගුරුවරයෙක් සඳහන් කරන දෙයක් මත තමන්ගේ විෂය ධාරාව තෝරා ගන්න පුළුවන්. ඇතැම් දරුවන් O level කාලේ ඉඳලම තමන්ගේ විෂය ධාරාව තීරණය කරලා තියෙනවා. හැබැයි අති බහුතරයක් ළමයි රැල්ලට තමයි විෂය ධාරාව තෝරගන්නේ. ඉන්න අනතුරුව දැන් කලා විෂය ධාරාව අපි ගත්තොත් කලා විෂය ධාරාවන් තුළ විෂයන් ගණනාවක් තියෙනවනේ. එතනදී තමන්ගේ ටාගට් එකට ගැලපෙන විෂයන් තෝරා ගැනීමත් සිදු නොවන බව පැහැදිලිව පේනවා. මොකද ගොඩක් ළමයි කාලයක් ගියාට පස්සේ අපේ පන්තිවලට සහභාගී වෙනවා සබ්ජෙක්ට් අතහැරලා. තමන්ගේ ටාගට් එක මොකද්ද? ඒකට ගැලපෙන විෂයන් තෝරා ගැනීම නිසියාකාරයෙන් නොවන වගක් තමයි පේන්නේ තියෙන්නේ. ඒක තමයි මම දකින ප්‍රධානම ගැටලුව. ඊට පස්සේ අපි ගත්තොත් පාසල් මට්ටමේ නම් සම්පත්තිකතාවය තියෙනවා. මොකද සමහර විෂයන් සමහර පාසල් වල නෑ. ළමයි අකමැත්තෙන් ඒ විෂයන් කරනවා. ඊට පස්සේ ඇත්තටම කොහොමද ලංකාවේ තියන්නේ සම්පත් විසන්තුලනයන් තියෙන්නේ. ඒ නිසා ගොඩක් ළමයි උපකාරක වන්ත ශාස්ත්‍රයෙන් තමයි උසස් පෙළ නම් යැපෙන්නේ. ඇත්තම කිව්වොත් ඒක තමයි. බොහොම ස්තුතියි සර්. මං එතනින් මෙහෙම එන්නම්. තවත් එක් ගැටලුවක් නේ ආයතනයක් තෝරා ගන්නවා වගේම සර් කිව්වාගේ ගුරුවරයෙක් තෝරා ගන්න එක. විෂයන් තෝරා ගන්නවා වගේම ඊට අදාළ ගුරුවරයෙක් තෝරා ගන්නවා කියන එක විශේෂයෙන්ම උපකාරක පන්ති වලින් යැපෙන මෙවන් විභාගවලට. අපි අද කතා කරන්නේ සාධන අධ්‍යාපන ආයතනයේ ඉඳන් සර්ත් වසර ගණනාවක් තිස්සේ ඉගැන්වීම් කටයුතු කරන. මම මෙහෙම ඇහුවොත් අනිකුත් ආයතනත් සමග බලද්දී සාධන අධ්‍යාපන ආයතනයේ ඔබ දකින විශේෂත්වය? අනිවාර්යයෙන් සාධන කියන්නේ මට නම් වසර 15ක් සාධන අධ්‍යාපන ආයතනයේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරනවා. සාධන මං හිතන්නේ දැන් ගොඩක් ආයතනවල මං ගන්නලා තියෙනවා. හැබැයි මේ සාධන අඩුපාඩු අඩුම තැන කියලා කිව්වොත් අපිට කියන්න බෑ 100%ක්ම සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. ලංකාවේ ආයතන අතරින් ඇත්තටම අඩුපාඩු ගොඩක්ම අඩුම තැන තමයි සාධන ආයතන. විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්ෂාව තමයි අතිශය වැදගත්. ඊට ගැළපෙන පරිසරයක් සාධන තුල තියෙනවා. ඊළඟට සාධනයේ ඉන්න ගුරුවරු සාධන ආයතනයට අපේ ගරු විදුහල්පතිතුමා අමතස සම්බන්ධ කරගන්න නැහැ. දරුවන්ට වටිනාකමක් දෙන්න බැරි ගුරු. නිසා වටිනා කියන ගුරු සම්පත සාධනීය. ඉතින් ඒ නිසා මම අවුරුදු 15ක් තිස්සේ දේශපාලන විද්‍යාව විෂය සාධනීය උගන්වලා දැන් පසුගිය වර්ෂයේ මගේ ළමයි 16 දෙනෙක් මෙහි විභාගයට පෙනී සිටියා. ඒ 16 දෙනාගෙන් ඒ සාමාර්ථ 11ක්. බී සාමාර්ථ 3ක්. බැලුවොත් 70%කට වඩා AB සාමර්ථ්‍ය අපේ පන්තිය තුළ තියෙනවා. ඒකට ගැළපෙන වැඩපිළිවෙලක් මේ පන්තිය තුළ තියෙනවා. ඒ පිළිබඳව හැමතිස්සෙම දැන් අමතස ගණිතයේ විෂය ඉගෙනනකොට ඒ පිළිබඳව හොයා බලන්න. ගණන් ගුරුවරයා හරියට පන්ති පිළිවෙලට කරනවද? ඒ වැඩපිළිවෙල දරුවන්ට යනවද කියන එක පිළිබඳව හොයා බලන්න. ඒ වගේම ආයතන කළමනාකාරීත්වයත් නිරන්තරයෙන් දරුවන් පිළිබඳව වගේම ගුරුවරු පිළිබඳව හොයා බලලා මනා පරිසරයක් මේ ආයතනෙත් සකස් කළා. ඒක තමයි විශේෂත්වයේ සාධනය. ඔබත් ආයතනයක් තෝරා ගැනීමට චකිතයක් තිබ්බා නම් ඔබේ හිතේ ඇයි මම සාධන අධ්‍යාපන ආයතනය තෝරා ගන්න ඕනේ කියලා මම හිතනවා ඒකට හොඳ උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. අවසාන වශයෙන් මම මෙහෙම ඇහුවොත් මේ බලන් ඉන්න සිසුන්ට ඔබෙන් ලැබෙන අවවාදය? අනිවාර්යයෙන් මම කියන්නේ දැන් වර්තමානයේ තියෙන්නේ ලොකු තරංකාරීත්වයක්. ඒ තරංකාරීත්වය තුළ විවිධ වූ පාසල් වලට දරුවන් ප්‍රවේශ වෙනවා.
මම පාසල් ගුරුවරයෙක් ලෙස ඉන්න නිසාත් මම දන්නවා ඇත්තටම කිව්වොත් මේ පාසල් වල සම්පත් පිළිබඳව ප්‍රශ්නයක්. ඒ කියන්නේ එක පාසල් වලට ගියාම දරුවන්ට ලැබෙන ඉඩපස්තාවල වෙනස්කම් තියෙනවා. ඉතින් ඒකනේ අපි අර කතාවට කියන්නේ කොළඹට කිරි ගමටක කිරි ගමට. ඒක ඇත්ත කතාවක් ඉතින්. ඉතින් ඒකත් එක්කම හැබැයි උපකාරක පන්ති ශේෂ්ත්‍රයට එන්නේ ওই ළමයි ටික ඔක්කොම ආයතනයට. ඉතින් අන්න එතනදී අධ්‍යාපනයේ සම අවස්ථාවක් එකවර ළඟා කරගන්න පුළුවන් උපකාරක පන්ති ශේෂ්ත්‍රය. අර පාසල තුල තියෙන විෂමතාවය සම්පූර්ණයෙන් නැති වෙනවා. කොළඹ පාසලට යන දරුවද, ගමේ පාසලට යන දරුවද මේ දෙකොට්ටාසයටම එන්න මේ තෝතැන්නක් තමයි මේ නිර්මාණය කරන්නේ. ඉතින් දැන් මෙතනදී මම විශේෂත්වයක් දකිනවා දරුවෙක්ට අවශ්‍ය කරන අධ්‍යාපනයට අවශ්‍ය කරන සියලු සම්පත් සකස් කරලා දෙන ආයතනයක් තමයි දරුවන් තෝරගන්නේ. මම විශේෂත්වයක් දකිනවා සාධන කියන්නේ එතනින් දරුවෙක්ට උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල දක්වාම යන්න අවශ්‍ය කරන සියලු පහසුකම් සකස් කරලා තියෙන මේ ප්‍රදේශයේ මම හිතන්නේ ලංකාවෙම අපි ගත්තොත් ආයතන අතරින් ඇත්තටම කිව්වොත් මේ මම මෙහෙම කිව්වොත් දරුවෙක්ගේ සම්පූර්ණ වගකීම ආයතන වලින් ගන්නෑ. ඇත්තටම මේ ආයතන සම්පූර්ණ වගකීම ගන්නවා. ඒක නිසා තමයි දෙමව්පියෝ මෙච්චර සාධනට කැමති. ඉතින් ඔය පණිවිඩය තමයි දරුවන්ට යන්න ඕනේ. දරුවන් තමන්ගේ අධ්‍යාපනයට සුදුසුම ආයතනය තෝරගන්න සුදුසුම ආයතනය සාධන උසස් අධ්‍යාපන ආයතනය කියලා මට පැහැදිලිව තේරෙනවා. ඉතින් අපේ මේ කතාබහට දෙක තුනේ සාධන අධ්‍යාපන ආයතනයේ දේශපාලන විද්‍යාව උසස් පෙළ දේශපාලන විද්‍යාව ඉගෙනීම් කටයුතු කරන නිරෝෂන් දැඩිගමුව ගුරුතුමා. බොහොම ස්තුතියි සර් අපිට එකතු වුණාට. ඉතින් මෙවැනි චරිතත් සමග Beyond the Classroom තුලින් ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට ගිහින් යන්නම්. ඔබට සුබ දවසක්.